සමිතුමනි ඉඩමක දිශාව කොහොමද හඳුනගන්නේ? දැන් ඉඩමක දිශා කියන පුතේ ওই ඉඩමකට යන පාර අනුවෙන් තමයි දිශා අපි හඳුනාගන්නේ. ඒ හැර අපි මාලිමාව බලනකොට අපිට හොයා ගන්න පුළුවන් වෙනවා උත්තර දිශාව කොයි දිශාවට තියෙනවද? ඒ දිශාවෙන් අපි ඒ උර්ලෝසු කට්ට කැරකෙලෙන වගේ නැගෙනහිර ඊට පස්සේ ගිනිකොන දකුණ නිරිත බටහිර වයඹ සාහුතුර ඊසාන කියලා අපිට කියා ගන්න පුළුවන් වෙනවා. කෙසේ වුණත් අපි නිවසක් හදනකොට අපි පාර ගැන තමයි පුතේ වැඩිපුර සලකන්නේ. බුද්ධිමත් වෙන්නේ. මොකද පාර යන පැත්ත හනුවෙන් තමයි අපි ගෙහි මූණ දහන්නට සූදානම් වෙන්නේ. ඔන්න ඔතන තමයි ගොඩාක් වැරදි සිදු වෙන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් අපි හොඳම දිශා කියනවනේ මේ නැගෙනහිර සහ උතුර දිශාව. එතකොට ඊශාන දිශාව හොඳම දිශා කියලා කියනවනේ පුතේ. මම මේ වගේ හොඳම දිශාවට වාස්තු දෝෂයක් ඇති වෙන්නේ කොහොමද කියලා අහනවා නේද? අත් වශයෙන්ම උතුරට හොඳ ඉඩ තියයි නැගෙනහිර හොඳ ඉඩ තියලා හදයි. ඒක කිසිම අවුලක් නැහැ. මං දන්න තරමට ගොඩක් 99%ක්ම ගෙවල් එහෙම තමයි හදන්නේ. එහෙම සමහර උදේ තමයි නොදැනීමේ මේ අපේ කර්මයටම ගයක් හැදෙන්නේ. ඒ හැර 99%ක්ම හොඳ ආකාරයට නිවස් හදයි. හැබැයි දැන් උතුර සහ නැගෙනහිර මේ දෙකම එකතු වෙච්ච අපි ගමු උතුරට යන පාර නැගෙනහිරට යන පාර නැත්නම් කොයින් හරි එකපාරක් කියලා කිව්වත් හරි ඔපොසිට් වෙන්නේ නිරිත දිශාවනේ පුතේ. එහෙනම් දැන් සාමාන්‍යයෙන් උතුර පැත්තට හෝ නැගෙනහිර පැත්තට හෝ නැත්නම් ඊසානට අපේ කට්ටිය කවුරු ටොයිලට් එකක් ගේන්නේ නැහනේ. ඒ වගේම එහාලා ඒ දිශාවට අපිට මේ කුස්සියක් ගේන්නේ නැහනේ. එහෙනම් මේවා කොයි යහටද යන්නේ කියලා බලනකොට ඇත්ත වශයෙන්ම මේක යන්න ඕනේ වයඹ දිශාවට නැත්නම් ගිනිකොන දිශාව. නමුත් මෙයාලා කෙලින්ම ඔපොසිට් තියෙන නිරිත දිශාව නිසා නිරිත දිශාවට උන්න අරන් යනවා. දැන් අපි නිරිත දිශා දෝෂයක් ගැන අපි හඳුනා ගමු. දැන් නිවසක් අපි බලලා කතා කරනකොට අපි පින්වතුන් උන්ටම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපි රූප සටහනක් ඔබට පැහැදිලි කරලා ඕන්න දැන් ඔබට මේ පේන රූප සටහන. ඔව් බලන්න පුතේ මේක උතුර දිශාවේ නැගෙනහිර දිශාවට යන පාරක් පේනවනේ ඔබට. ඔව්. දැන් බලන්න දැන් මේ දිශාවට ඉස්සරහා පැත්තට අපිට අනිවාර්යෙන් ටොයිලට් එකක් හෝ කුස්සියක්ව ගේන්න කැමති වෙන්නේ නැහැ කවුරු. මොකද ඉස්සරහා පැත්ත නිසා. අපි උදේ මේ දිශා දන්නේ නැහැ. දැන් අපිනේ කියා දෙන්නේ මේ දිශානුවෙන් තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ කියා. එහෙනම් මේ අනුවෙන් බලනකොට බලන්න මේ පින්තූර හොද්දටම පැහැදිලි අපිට බලන්න නිරිත දිශාවට ටොයිලට් එකකුයි ටොයිලට් වලකුත් දීලා තියෙනවා. ඇයි මේ ටොයිලට් එක ටොයිලට් වල ගියා කියලා අපි හිතනවා නම් මේ නැගෙනහිර සහ උතුර පැත්තට පාරක් ගියේ නිසා. ඉස්සරහට අපිට ටොයිලට් එක ගේන්න බැහැ. ඒකත් ඇත්ත තමයි ඉතින්. නමුත් මේක අපි වාසනාවට මේ දකුණ හැර ඒ වයඹ පැත්තට ගෙනියලා තිබුණා නම් මේ කිසිම හවුලක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නම් මේක අවාසනාවට නිර්ත දිශා පැත්තට ආවා. දැන් ගිනිකොන දිශාවට ගේන්න බෑ. මේ ටොයිලට් එක ගෙනියන්න පුළුවන් අපිට වයඹ දිශා හෝ ගිනිකොන දිශාව. එන ගිනිකොන දිශාව තියෙන පාර ඉදිරි පිට. ඔව්. එහෙනම් මේක ගෙනියන්න පුළුවන් අපිට වයඹ දිශාවට පමණයි. නම මේ ගෙදරින් උදවිද මේක දැනුමක් නැති නිසා වයඹ දිශාට ගෙනියන්න නැතුව මොනවාද කළේ අවාසනාවට නිරිත දිශාට ගෙනාවා. අපි එතන තව චූටි දෙයක් තේරුම් ගමු සමිතුනේ. දැන් ඔය ටොයිලට් එක දැන් එළියනේ තියෙන්නේ. ගේ ඇතුළෙම තිබ්බත් ඒක ඒ විදිහම අහුවෙනවනේ. ඒ සිද්ධියම තමයි වෙන්නේ. කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක්. මොකද මේක දැන් ටොයිලට් එකක් හෝ ටොයිලට් වලක් හෝ ටොයිලට් එකක් නම් කමන්නේ නිරිත දිශාවේ තියනවා කියලා කිව්වම කන්නේ. ටොයිලට් වල හොඳම නැහැනේ. ඒක ඉඩමනේ තියෙන්නේ. කොතන වුණා ටොයිලට් වල ඉඩමට එපා යන්න. එම ටොයිලට් එකක් අර නිරිත තිබුණොත් හොඳම නෑ ගේ ඇතුලේ. දැන් මේ හනුවෙන් ප්‍රගිත් පුතේ මොනවද වෙන්නේ කියලා අහනවා නම්. ඔව්. නිරිත දිශාවේ දැන් ඔබ පැහැදිලිවම අඳුනගත්තා ටොයිලට් එකක් සහ කියන්නේ වැසිකිළියක් සහ වැසිකිළි වලක් පිහිටියා. මේ වගේ පිහිටීමක් අන්තිම අසුබයි නේද සමහරවිට? ඔව් පුතේ. මොකද්ද වෙන්නේ? දැන් ඇත්ත වශයෙන්ම ටොයිලට් එකක් හෝ ටොයිලට් වලක් හෝ විතරක් නෙවෙයි. කුස්සියක් තිබුණොත් විදුලි මීටරයක් තිබුණොත් ඒ ස්ථාන LED කට් වෙලා අපි පින්වතුන්ගේ දැන් හොයන්න මේ සාමිතුමා කියන එක අපේ ගෙදර තියෙනවද ඊට පස්සේ මං කියන දුක්ඛර්ථ ඒ ගෙදර තියෙනවද කියන එකත් හොයන්න මේක අනිවාර්යෙන් හොයන්න ඔබේ ගෙදර නැත්තම් ඔබේ අල්ලපු ගෙදර ගිහලා බලන්න අල්ලපු ගමේ ගිහලා බලන්න ඔබේ නැහැදෑ මිතුරු ගෙදර ගිහලා බලන්න අනිවාර්යෙන් මං කියපක තිබෙනවමයි ඒක කිසිම කතාවක් නැහැ වැරදෙන්නේ නැහැ මං කියන එක අනිවාර්යෙන් තිබේ දැන් බලමු අපි ඔය ටොයිලට් එකක් තිබුණා නම් නිරිත දිශාව මොනවාද වෙන්නේ පවුලේ සමගිය නැති වෙනවා ටොයිලට් වලක් තිබුණා නම් ටොයිලට් එකක් තුන සමගිය නැති වෙනවා ඉතුරු වීමක් නැති වෙනවා ස්ත්‍රීට පක්ෂේ ලෙඩ දුක් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා කවුද ස්ත්‍රී පක්ෂලා ලෙඩ දුක් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා සන්තෝෂයක් කියන දෙයක් ඒ ගෙදර නැති වෙනවා දැන් උදාහරණයක් අපි මේක අපි කුස්සිය පෙන්නුවේ නැහැ අර කුස්සිය තුන මොනවාද වෙන්නේ ප්‍රගිත් පුතා බලන්න ඔපේ ගෙදර කුස්සිය තුන මොනවාද වෙන්නේ කියන එක
දැන් ඔබ ගෙදර ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න තමන්ගේ නිරිත දිශාවේ කුස්සියක් තියෙනවද? තියෙනවා. නිරිත දිශාවේ කුස්සියක් තියෙනවා නම් ඔබට මෙන්න මේ කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙනවද කියලා දැන් බලන්න හොයන්න. එන නිරිත දිශාවේ කුස්සියක් ඔබට තිබෙනවා නම් අනිවාර්යෙන් තඹ දොයිතුවක් ඉතුරු වෙන්නේ නැහැ. පුරුෂයසා බිරිඳ හතර ගැටලු කරදර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙයි. එතනින් යා ලිඳක් තිබෙනවා නම් ඔබ ඉඩම ඒ නිරිත දිශාවේ තඹ දොයිතුවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ලිඳ කෙලින් ටොයිලට් වල කෙලින් උළුවස්සක් තිබෙනවා නම් ඒ ගෙදරින්න ස්ත්‍රීට ඒ ගෙදරින ස්ත්‍රී මූලික ස්ත්‍රීට දීර්ඝ අවශ්‍යතාවක් හානිකරද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒක දකුණ පැත්ත නම් ඒ වගේ බටහිර පැත්ත නම් පුරුෂයාට. ඇක්සිඩන්ට් වගේ දේවල් ඇති වෙන්නේ ඔන්න ඒ වගේ. සලකර්ම වගේ දේවල් ඇති වෙන්නේ ඔය නිසා. ඒ නිසා ටෝටලි කියන්නේ සම්පූර්ණ බලනකොට දුකක් කර සැපක් නැහැ. අයිත් කියන්න ඒ නිරිත දිසා ටොයිලට් එකක් ඔය වේවා, ටොයිලට් වලක් හෝ වේවා, කුස්සියක් හෝ වේවා, ඒ ස්ථාන ඇල්ලෙඩට කට් වෙලා හෝ වේවා, උල්වස්සක් තිබුණොත් හරි, විදුලි මීටරයක් තිබුණත් හරි මෙන්න මං කියන ප්‍රශ්න එක එක හැඩරුවට එක එක ආකාරයට අපිට දුක් කරදර දෙනවාමයි. දැන් ඊළඟ තියෙන ප්‍රගිත් පුතා මේක කවදාද මේ වෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ මොන වගේ ග්‍රහ පිහිටීමක් තියෙනවද මේක ඒක තමයි පුතේ. කවදාද මේක වෙන්නේ? ඒකටම ඉතාම අත්‍යවශ්‍ය. මෙන්න මෙතන තමයි සමහර උදේ මේක බොරු කියලා හිතලා නෑ. බොරු නෑ. 70. එන්න ඕනේ කාලෙනකම් වෙයිටිං. මං කියන්නේ මේක වෙන්න ඕනේ කියලා වෙන්න නැතු ඉන්න එක තමයි අපි ඔබට මේ ලබා දෙන උපදේශය. මොන වගේ කාලයක් ඒක වෙනවද? නිරිතට හතිපති වෙන්නේ රාහු ග්‍රහතුමා. එහෙනම් රාහු ග්‍රහතුමාගේ මහා දසාව හෝ නැත්නම් වෙනත් මොනාරි දසාවක් යන්න පුළුවන් ඔබට. අනික් ග්‍රහ 9 දෙනාගේ දසාවක් යන්න පුළුවන්. ඒ යන දසාව රාහුගේ නැගත් තුනෙන් මොනාරි එක නැගතකෝ. අපි කියන හද නැගත, සහ නැගත, සිත නැගත. මේ රාහුගේ නැගත් තුන. මේ මොනාරි නැගත් තුනක ඔබ යන දසාව අතිපති බලවත් වෙලා ඉන්නවා නේ. ඒක ඔබ ඉපදිනකොට ඔය ගුරුගේ මසාව නම් ඔය ගුරු කියන ග්‍රහත්මා ඔය නැගත් තුනේ මොනාරි එක නැගතක බලවත් වෙලා. ඒතකොට යන්නේ ගුරුගේ මදසාව අපිට පේන්නේ නමුත් යටෙන් ගානේ රාහු ග්‍රහත්මා. කිසිම ජෝෂ්‍ය මාත්‍රයකට මේක හල්ලන්න බෑ. කිසිම ජෝෂ්‍ය මාත්‍රයකට මේක හොයන්න බෑ පුතේ. මේ තමයි බ්‍රහ්ම රාස. මෙන්න මේ රාස අපි හඳුනාගත්තොත් ප්‍රගිත් පුතේ අපි ගෙදරින් ස්ත්‍රීලා සන්තෝෂෙන් කාලය ගත කරයි. පුරුෂ සහ ස්ත්‍රී අතර එකමුතුකමක් ඇති කරයි. මේ දෙතර අතර බෙදීමක් ඇති වෙන්නේ නැහැ. වෙනත් සම්බන්ධවල ඇති වෙන්නේ නැහැ. සන්තෝෂෙන් කාලය ගත කරයි පුතේ. ඒ විතරක් නෙමෙයි මේ දරු සම්පත් සමග සමගින් ජීවත් වීමට වරප්‍රසාද සිදු කරයි. නිරිත දිසා යම්කිසි දෝෂ තඹ දොයිතුවක් ඉතුරු වෙන්නේ නැහැ ටෝටලි අපිට කියන්න පුළුවන්. අපි හම්බු කරන්නේ ඉතුරු කරලා අපේ දරුවන්ට යම්කිසි දෙයක් තැම්පත් කරලා තියලා යන්න නේ මාපින්වත් දරුවනේ. නමුත් ඒක නැති වෙනවා මේ නිරිත තියෙන මේ දෝෂ නිසා ප්‍රගිත් පුතේ. සමහරවිට අපි මොහොතකට හිතමු මේ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් දැනට ගෙදර ඉන්නවා. දැනටමත් යම් පීඩාවකට පත් වෙලා තියෙනවා. මේ වගේ කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? ඔව්. පළවෙනිම අපි එයාලගේ කේන්ද්‍ර පරිශා කරගන්නට ඕනේ. විශේෂයෙන් කියනවා නම් එයාලා කන්‍යා ලග්න හෝ කන්‍යා රාශිය නම් ඔන්න ඔතනම හොඳට මතක තියාගන්න. මේක ගොඩහක් වටිනා දෙයක්. කන්‍යා රාශිය හෝ කන්‍යා ලග්න කියලා අපි සිතනවා නම් අනිවාර්යෙන් නිරිත තියෙන දෝෂකට මූණ දෙනවාමයි. මොන කන්‍යා රාශියට අධිපති වෙන්නේ බුධ ග්‍රහතුමා. ඔන්න රාශිය මෙතන තමයි තියෙන්නේ බුධ ග්‍රහතුමා. ඒ බුධ කියන ග්‍රහතුමා එනම් මොන නැකතද බලවත් වුණාද කියලා අපි කේන්ද්‍ර හොයන්න ඕනේ පුතේ. අපි කියමුකෝ එයා ගුරුගේ නැකතේ බලවත් වුණා කියලා. එනම් නිරිත දිශාවේ ඒ බුධගේ මදස රාහුගේ මදසා යනකොට ගුරුගේ අතුරු දසා යනකොට තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. රාහුගේ මදසා කියලා විතරක් නෙමෙයි. අතුරු දසා වලට හොයා ගන්නටත් ඕනේ. එහෙම නැත්නම් ඔක්කොම එක විදිහට ක්‍රියාත්මක වෙන ඔක්කොම එක විදිහට ක්‍රියාත්මක වෙන ධනහානි නැති කිරීම සමගිය නැතිවීම. තනි ප්‍රශ්න ඇති කරනවා නම් තමන්ගේ යන මහා දසාස අතුරු දසා යනුවෙන් තමයි මේ දේ සිදු වෙන්නේ. ඒ නිසා නිරිත දිසා දෝෂ තිනොත් කන්‍යා රාශිය උදවිය ගොඩාක් කන්‍යා රාශිය හොවේවා කන්‍යා ලග්න හොවේවා. මම දැකලා තියෙනවා පුතේ මේ අපේ රජ පරම්පරාවලේ අද ඊයේ නෙමෙයි මේ දැන් තියෙන මේ ජනාධිපතිතුමාලගේ පරම්පරාව රජ පරම්පරාවල පුතේ රජ පරම්පරාව තමන්ගේ දූ දරුවෝ වෙනත් මහරකට ක්‍රියාත්මක වෙනවා නම් මේ gedara තියෙන දෝෂ කිනක ඊටාම පැහැදිලියෙන් හඳුනා ගන්න මා පින්වත් දරුවනේ හොයන්න මං කිව්වා කියලා නිකන් හොයන්න ඔයා බලන්න මේකට ඔබට උත්තරයක් ලැබෙයි. සමහරවිට මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනද? අනිවාර්යෙන් අයින් කරන්නට ඕනේ. මේක වෙනත් ක්‍රමයක් නැහැ. අනිවාර්යෙන්. හැබැයි එක දෙයක් කරන්න පුළුවන් ශ්‍රී ශක්‍ර යන්ත්‍ර තිබ්බනම්. ශ්‍රී ශක්‍ර යන්ත්‍රෙන් ඉදිරියට අධිපති වෙන්නේ ශ්‍රී ගණපතිතුමා. ඒ ගණපතිතුමාගේ බල ශක්තිය සහ මන්ත්‍ර ශක්තිය ඒ ගෙදරට අපි ක්‍රියාත්මක කරනවා නම් මේකෙන් එන්න තියෙන දේවල් සාමාන්‍ය වැළකීමට ඉඩ තිබේ. අර
උණක් ඇදුන කොත්තමල් ටිකක් තම්බලා බොනවා වගේ ඇම්බ්‍රිසාට කොත්තමල් ටිකක් තම්බලා බොනවා වගේ කන්ට්‍රෝල් වීමට වරප්‍රසාද සිදු වෙනවා. එහෙම නැතුව මේක සිදුවෙන විපත නවත්තන්නම බෑ. විපත නවත්තන්නම බෑ. හොඳයි. මෙන්න මේ තමයි නිරිත සියන දෝෂය සහ නිරිත දෝෂය ඔබගේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරේ නිසා මේ සොයා බලන්න.